සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මම අද බණ්ඩගේ ඩයරියේ අමුතු ජාති සටහනක් තියන්න තීරණය කළා ඔයගොල්ලන්ගේ දැන ගැනීම පිණිස. මම ඉන්නේ ඩුබයි වල අබුබක අසුදී කියන මෙට්‍රෝ ස්ටේෂන් එකේ. රාජකාරී වැඩකට මට මේ ප්‍රදේශයට එන්න සිද්ධ වුණා. ඒ නිසා මම මේ ස්ටේෂන් එකට ආව වෙලාවේ මට දැක ගන්න ලැබුණා ඩුබයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හොඳ දර්ශනයක්. මේ ඔබ දකින්නේ විශාල වර්ගයේ එමිරේට්ස් සමාගමට අයිති ගුවන් යානයක් ගුවන් ගත වෙන අවස්ථාවක්. ඉතින් මට පොඩ්ඩක් හිතුණා ටික වෙලාවක් මං කෝච්චියට නගින්නේ නැතුව මිනිත්තු 4න් 4ට කෝච්චිය යනවා. නමුත් මම මේ කෝච්චිය වලට නගින්නේ නැතිව මෙට්‍රෝ වලට නගින්නේ නැතුව මම ඕගොල්ලන්ට මේ දකින වීඩියෝ එකට අවශ්‍ය අන්තර්ගතය එකතු කරගන්න මම විනාඩි කිහිපයක් ගත කළා මෙතන. මේ වීඩියෝ එක විනාඩි 6:00කට ආසන්න කාල සීමාවක් වෙනවා. ඒ කාල සීමාව ඇතුළත ගුවන් යානා 5ක් ගුවන් ගත වෙනවා ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා මම තීරණය කරා ඩුබයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගැන ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න. නොදන්නා අයගේ දැන ගැනීම පිණිසත් දන්නා අයගේ ඒ දැනුම තහවුරු කර ගැනීම පිණිසත්. ඩුබයි ගුවන්තොටුපොළ පිහිටලා තියෙන්නේ අල්ගරූද් කියන දිස්ත්‍රික්කයේ. ඩුබයි වල තියෙන අල්ගරූද් කියන දිස්ත්‍රික්කයේ තමයි ගුවන්තොටුපොළ පිහිටලා තිබෙන්නේ. හෙක්ටයාර 1750ක් පුරා මේ ගුවන්තොටුපොළ වපසරිය විහිදිලා තියෙනවා. ඒ කියන්නේ අක්කර 4300ක් පමණ. ටර්මිනල් 3ක් තියෙනවා. ඒ ටර්මිනල් 3ෙන් 3 වෙනි ටර්මිනල් එක තමයි ලෝකයේ 3 වෙනි තැනට තියෙන ලොකුම ටර්මිනල් එක. මේ ගුවන් සමාගම අයිති වෙන්නේ ඩුබයි එයාපෝට් සමාගමට. එහෙම නැත්නම් ඩුබයි එයාපෝට් කම්පැනි කියන ආයතනයට තමයි මෙහි අයිතිය පැවරෙන්නේ. 1960 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා මේ ගුවන් සමාගම ස්ථාපිත කරලා තියෙනවා. අවුරුදු 65ක දීර්ඝ ඉතිහාසයක් මේ ගුවන් සමාගමට තියෙනවා. 2019 ජූලි මාසයේ ආරම්භ කරනවා මේගොල්ලෝ සෝලා ව්‍යාපෘතියක්. ඒ කියන්නේ සූර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ ව්‍යාපෘතිය හරහා වසර 2030 දක්වා ඩුබයි නගරයට අවශ්‍ය සම්පූර්ණ විදුලියෙන් 30% ප්‍රතිශතයක් ආවරණය කරන්නට එම සෝලා පද්ධතිය සමත් වෙලා තියෙනවා කියලා කියන කාරණාව මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමයි වසරකට ගුවන් මගීන් මිලියන 90ක් මේ ගුවන් සමාගම හරහා මේ ඩුබයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා තමන්ගේ සේවා කටයුතු සපයා ගන්නවා කියලා කියන කාරණාව මතක් කරනවා. ඒත් එක්කම සතියකට ගුවන් ගමන් වාර 8500ක් ගුවන් සමාගම් 100ක් එක්ක ගමනාන්ත 270කට අධික ප්‍රමාණයක් දක්වා ගුවන් ගමන් වාර සේවා සපයමින් අවශ්‍ය සේවා කටයුතු සිදු කරන්නට එමිරේට්ස් ගුවන් සමාගම සහ ඩුබයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සැදී පැහැදී සිටිනොයි කියලා කියන කාරණාව මතක් කරන්නට ඕනේ. රැකියා මේ වෙනකොට ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරලා තිබෙන මේ ගුවන් සමාගම එමිරේට් සමාගම සතුව එයා බස් වර්ගයේ ගුවන් යානා 200ක් ඒ වගේම ෆ්ලයි ඩුබයි ආයතනයේට සතු වෙලා තියෙන එයා ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානා 100කට අධික ප්‍රමාණයක් මෙම ඩුබයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ගුවන් සමාගම සතුව තියෙනවයි කියලා කියන කාරණය මතක් කරන්නට ඕනේ. මේ වීඩියෝ එක දකිනකොට ඔබට දැනෙන්නට පුළුවන්, දැක ගන්නට පුළුවන් මේ විනාඩි 6ක වගේ කාල සීමාවක් ඇතුළත එක දිගට විනාඩියක් තප්පර ගාණක් ඇතුළත ගුවන් යානා 6කට ආසන්න ප්‍රමාණයක් ගුවන් ගත කරන්නට කටයුතු කරනවා. එතකොට කතරම් කාර්යබහුල කාර්යක්ෂම ගුවන් සමාගමක්ද එහෙම නැත්නම් ගුවන් සේවා සපයන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්ද කියලා කියන කාරණාව ඔබට හිතා ගන්නට පුළුවන්. මේ නිරුදක වැලි කතරේ ക്ഷേම භූමියක් කරපු ඩුබයි රාජ්‍යයේ නායකයින්ට අපි හිසනම ආචාර කරන්නට ඕනේ. මොකද මේ හරහා ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක ජාතීන් විශාල ප්‍රමාණයක් මේ රටට ඇවිල්ලා තමන්ගේ
ආර්ථිකය ගොඩනංවා ගන්නට, ඒ වගේම තමන්ගේ පවුල් ජීවිත, ඒ වගේම තමන්ගේ ආර්ථික සංවර්ධනය ඇති කරගන්නට මහත්සේ පිටිවහලක් මේ හරහා ලබා ගන්නවයි කියලා කියන කාරණාව මතක් කරන්නට ඕනේ. අපූරු තැනක්, අපූරු තත්ත්වයක් බලා ඉන්නට ඕන තරම් ඉඩ අවකාශ තියෙනවා. කොච්චර බලාගෙන හිටියත් අපිට දකින්නට පුළුවන් විනාඩියෙන් විනාඩිය අහසට නගින මහ විශාල යකඩ කුරුල්ලන්ගේ ලස්සන දසුන් තමයි මේ ඩුබයි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ඉඳලා අපිට දකින්නට පුළුවන් වෙන්නේ. මේ අවස්ථාව හැමෝටම දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් ඩුබයි වල ජීවත් වෙන බොහෝ කෙනෙක් මේ අවස්ථාව සියසින් දැකලා තියෙනවා, අත්දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා කාන්තාර රටවල්, කාන්තාර පමණක්, වැලි පමණක් තිබිච්ච රටවල් වල ඒ රටවල් වල නායකයෝ ඒ රටවල් දියුණු කරලා තියෙන මොන ආකාරයටද කියලා කියන කාරණාව මහ වැඩි කාලයක් නෙමෙයි, අවුරුදු 65යි. සමහරලාට අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70 ගාණක් ගිහිලා තියෙනවා. අවුරුදු 65ක වගේ ඊටාම කෙටි කාලයක් ඇතුළත මොනතරම් දියුණු තැනකට පත් වෙලාද කියලා කියන කාරණාව ඔබට දැනගන්නත් පුළුවන්.